Law of Attraction සිංහල කෝච් channel ඒකට සාදරයෙන් පිළිගන්නවා. අද කතා කරන්නේ divine masculine. divine masculine කියන්නේ පුරුෂයෙක් නෙමෙයි. මේ ශක්තිය පුරුෂයන්ටත් කාන්තාවන්ටත් තියෙන පළුවන්. divine masculine කියන්නේ බලයක්ම නොවේ. තමාව පාලනය කරගන්න පුළුවන් වීම. divine masculine කියන්නේ වැඩි කෑන උගසන, ස්ථාවර සහ විශ්වාසයේ ඉන්න කෙනෙක්. කෙන්තියාවට, බයාවට ඒවට වහලක වෙන්න නැත්තම් ඒක divine masculine ගුණයක්. ශක්තිය තියෙන නිසා හැමදේම තමන්ගේ වගකීම විදිහට දකින කෙනෙක්. divine masculine ශක්තිය තියෙන කෙනා ජීවිතේට මොනවද වැදගත් කියලා දන්නවා. තමන්ගේ සහකාරිය ප්‍රොටෙක්ට් කරන්න යම් rules දාන එක divine masculine දෙයක්. divine masculine ආදරය යනු protection, විශ්වාසය, වගකීම සාමය. වචන වලට වඩා ක්‍රියාවන්ත මුල්තැන දෙන කෙනෙක් තමයි divine masculine කියන්නේ. divine masculine කියන්නේ perfect කෙනෙක් නෙමෙයි. හැබැයි quickly වැරදුන දේවල් වලින් ඉගෙන ගන්න කෙනෙක්. divine masculine කියන්නේ තමන්ව හඳුනාගෙන, තමන්ව පාලනය කරගෙන ජීවිතයට ස්ථාවරව ඉන්න කෙනෙක්. divine masculine ඔයාලට හම්බෙලා තියෙනවද? comment කරන්න. මතකද like කරලා අපේ channel එක subscribe කරන්න.